අයිබෝවන් රිසිරාස් YouTube නාලිකාවට ඔබ සිවදනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. පළමුවෙන්ම ඔබ සියලුම දෙනාට උදාවන්නා වූ නව වසර 2026 වර්ෂයේ වාසනාවන්ත සෞභාග්‍යමත් සුබ නවසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිථුන ලග්න හිමියන්ට මේ 2026 වර්ෂය කොහොමද කියලා. කියන්න ඉතාමත් සතුටුයි. 2026 වර්ෂයේ සුබ පල දෙන ලග්න අතර ඔබගේ ලග්නයක් තියෙනවා. ඒ කියන්නේ මිථුන ලග්න හිමි ඔබගේ ලග්නයක් තියෙනවා. මේක බලන මිථුන ලග්න හිමි ඔබ තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න හිතන කෙනෙක් නම් දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක් නම් එහෙම කැපවීමෙන් වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය ඉතාමත් යහපත් විදියට මේ 2026 අවුරුද්දේ ඒ කියන්නේ ආඩම්බරකාර ජීවිතයක් ලැබෙන වෙනසක් ලැබෙනවා කියන්න පුළුවන්. මම ඒක සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්. 2026 වර්ෂයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ජූනි මාසයේ 2 වෙනිදායින් පෙර කාලය සහ ජූනි 2 වෙනිදායින් පසු කාලය කියලා. මොකද ජූනි 2 වෙනිදා ගුරු ග්‍රහයා කටකයේ උච්ච වීමක් සිද්ධ වෙනවා. ඒ ගුරු ග්‍රහයා කටකයේ උච්ච වීම ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් මිථුන ලග්න හිමි ඔබට. ඊට පෙර කාලය, ඒ කියන්නේ මාස 5ක වගේ කාලය කොහොමද කියලා ගත්තොත් දැනටමත් ඔබ මිථුන ලග්න හිමියෝ මුහුණ දෙන යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් මාර්තු මාසය වන විට වගේ ඒ දේවල් පොඩ සමනය වෙන්න පටන් ගන්නවා. නමුත් හොඳට මතක තියාගන්න ජූනි මාසයේ 2 වෙනිදායින් පසුව නම් ඔබට ඒ සියල්ලම කන පිට හැරෙන්න බොහෝ ඉඩ තියෙනවා. මම ඒක පැහැදිලි කරන්නම්. ඒ වගේම මේක පොදු පලාපල කතනයක්. ඔබගේ පෞද්ගලික කේන්ද්‍රයේ පවතින ග්‍රහචාරයන් සහ දැනට ගෙවන දශාව අනුව යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම 2026 වර්ෂයේදී මේ දේවල් ඔබට සිද්ධ වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ හත්වැන්නේ ග්‍රහයින් 4 දෙනෙක් සිටිනවා. මේ ග්‍රහයින් 4 දෙනාත් ඔබට යම් තරමක බලපෑමක් සිද්ධ කරනවා. ඒක අමතක කරලා පලාපල කතනයක් සිදු කරන්න අමාරුයි. මේ ග්‍රහයින් 4 දෙනා නම් උත්සාහ කරන්නේ ඔබට ලැබෙන ජයග්‍රහණ යම් තාක් දුරකට වළක්වන්න. ඒ කොහොමද කියලා කිව්වොත් බුධ 7 වෙනි නිසා ඔබ අනිත් අය සමග හවුල්කරුවන් සමග කටයුතු කරද්දී පොඩි බාධක ඇති කරන්න පුළුවන්. ඒ නිසා අනිත් අය සමග කටයුතු කරද්දී විශේෂයෙන්ම කල්පනාවෙන් කටයුතු කරන්න, ඔවුන් සමග කල්පනාවෙන් කතා කරන්න. ඔබට සමහරක් විට හොඳ අවස්ථා ලැබෙනකොට සමහරක් විට මහා පරිමාණ ඕඩර් එකක් වෙන්න පුළුවන්, කොන්ට්‍රැක්ට් එකක් වෙන්න පුළුවන්. අන්න එහෙම දේවල් ලැබෙනකොට ඔබ බිය වෙලා සමහරක් විට තීරණයක් ගන්න බැරුව ඒ අවස්ථාව මගහරින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට හිතලා මල්තලා තීරණ ගන්න උත්සාහ කරන්න. ඒ අවස්ථාව මග හැරගන්න එපා. ඒ වගේම වැඩිහිටියන් සමග කතා කරද්දිත් ගොඩාක් ප්‍රවේශමෙන් කතා කරන්න, ඔවුන් සමග අමනාප වෙන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මිථුන ලග්න හිමි ඔබට 2026 වර්ෂයේදී සාර්ථක වෙන්න අවශ්‍යම නම් අනෙක් අය සමග වැඩිහිටියන් සමග ඔබගේ නායකයින් එහෙම නැත්නම් ඔබගේ ඉහළ පෙළ නිලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න සිද්ධම වෙනවා. සිකුරු ග්‍රහය 7 වෙනි සිටිනකොට මේ ජනවාරි මාසයේ මුල් කාලේ ඉඳන් සාමාන්‍යයෙන් ගත්තොත් ජූනි මාසයේ 2 වෙනිදා දක්වා වගේ කාලෙදී ඔබ සාමාන්‍යයෙන් විවාහ වෙන්න සහකරු සහකාරියක් සොයනවා වෙන්න පුළුවන්. සම්බන්ධතාවයක් සොයනවා වෙන්න පුළුවන්. එතකොට බොහෝ විට ඔබ බුද්ධිමත් වෙන්න ඕන, නිවැරදි සහකරු සහකාරිය තෝරගන්න. සමහරකට ලස්සනට රැවටිලා ඔබ විශාල ප්‍රශ්නයක පැටලෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා එහෙම කෙනෙක් තෝරගන්නකොට ඒ සම්බන්ධයෙන් හොඳට හොයලා බලන්න. සමහරක් විට මේ කාලෙදී තෝරගන්න කෙනා ඔබට ඔබගේ දියුණුවට බාධාවක් වෙන්න ඉඩකඩ තියෙනවා. සමහරක් විට එක දෙයක් ඔබට ගැලපෙනවා, අනිත් දේවල් කිසිම දෙයක් ඔබට ගැලපෙන්නේ නැතුව ඔබ ලොකු මානසික පීඩනයකට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ජූනි මාසේ 2 වෙනිදාට පෙර ඔබ විවාහයෙන් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නවා නම් විශේෂයෙන්ම හොඳට පොරොන්දම් ගලපලා ඔවුන් සම්බන්ධයෙන් හොයලා බලලා ඒ කෙනා ස්ත්‍රී කෙනෙක් වුණත් පුරුෂයෙක් වුණත් හොඳට හොයලා බලලා තීන්දුව తీරන ගන්න කියලා ඔබගෙන් ඉල්ලන්න කැමතියි. සෙන්සුරු ග්‍රහයා ඔබට මේ කාලෙදී දසවන්නේ ඉඳිමින් ඔබට විශාල සහයෝගයක් ලබා දුන්නත් ඔබව මහන්සි කරවනවා. කියන්නේ මහන්සි කරවලා තමයි ඔබට ප්‍රතිලාභ ධනවාසි ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේක හොඳ තත්ත්වයක්. නමුත් ඔබ හොඳ මනසකින් හොඳ නිවැරදි තීන්දුව තීරණ හිතලා මතලා ගන්න නැති වුණොත් අනවශ්‍ය වියදම් ඇති කරන්නත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕන.
කුජත් හත්වැන්නේ මේ වසර ආරම්භයේදී සිටින නිසා සමහරක් විට ඔබට ලැබෙන හොඳ අවස්ථා නැති කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන් ගැන වගේම අනික් අය සම්බන්ධයෙන්ුත් හිතලා හොඳ තීරණ ගන්න කියලා මං ඉල්ලන්න කැමතියි. දැන් මම ඔබට සඳහන් කළා ඉතාමත් වාසනාවන්ත ආඩම්බරකාරී ජීවිතයක් හම්බෙනවා. එහෙම කියලත් මම අර පෙර කියපු දේවල් ඔබට සඳහන් කළේ යම්කිසි අසුබ තත්ත්වයක් තියෙනවා නම් මොකද ඒ දේවල් දුර්වල ග්‍රහචාරයන් තිබුණොත් දුර්වල දශාවන් තිබුණොත් ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා පිළිබඳ දැනුවත් වුණොත් ඔබට ඒ වගේ වැළකී ඉන්න පුළුවන්. එතකොට මම මීට කලින් සඳහන් කරපු අර ආඩම්බරකාර ජීවිතය ඔබට ළඟා කරගන්න හැකියාව වාසනාව තියෙනවා. විශේෂයෙන්ම දැන් මම සඳහන් කරන්නම් ජූනි මාසේ දෙවැන්නයින් පස්සේ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය ඉතාමත් යහපත් විදියට සුබදායි විදියට වෙනස් වෙනවා. ඒ කියන්නේ ගුරු ග්‍රහය උච්ච වෙනවා කියන්නේ ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ශනි ග්‍රහයට අතරනවා. ඉතින් එතකොට ඔබට ඔබේ ජීවිතේ යහපත්ව ලොකු වෙනසක් අත්දකින්න ඇත්තටම හැකියාව ලැබෙයි. ඒ වගේම නවය සිටින රාහුත් ඔබට ඔබ නොසිතූ ඔබේ තත්ත්වයට එහා ගිය ජයග්‍රහණ දියුණුවක් වාසිදායක තත්ත්වයන් ඇති කරනවා. ඉතින් මේ කාලෙදි උත්සාහ කරන්න දේවල් කියන්නේ ආයෝජන සිද්ධ කරන්න යමන් තමන්ගේ ජීවිතයේ යහපත් වෙනසක් සිද්ධ කරගන්න ඒ වගේම හොඳ තීන්දුව తీරන ගන්න විවාහ වෙන්න ඒ වගේ දේවල් වලට ඉතාමත් සුබයි. මේ ඉතාමත් යහපත් තත්ත්වය ඇති කරන්න ඔබට ධර්ම කර්මාධිපති යෝගියකුත් ජූනි මාසේ දෙවෙනිදායින් පසුව ඇති වෙනවා. ඉතින් මේ තත්ත්වයත් ඔබට ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් ඇති කරනවා. ජූනි මාසේ දෙවෙනිදායින් පස්සේ මට සඳහන් කරන්න තියෙනවා තව කාරණයක්. ඒත්තිනින් පසුව ඔබ යම් කිසි සහකරුවෙක් සහකාරියක් හොයාගත්තොත් ඒ සහකරු සහකාරිය ඔබගේ ජීවිතයට ලොකු වාසනාවක් ගෙනත් දෙනවා. ඒ කියන්නේ ඔබගේ ජීවිතයට විතරක් නෙවෙයි ඔබගේ මුළු පවුලටම ඔබේ මුළු අනාගත පරම්පරාවටම ලොකු වාසනාවක් සෞභාග්‍යයක් හැඳවන්න ඇය හෝ ඔහු සමත් වෙනවා. ඒ වගේම ඒ විවාහයට අන් සියලුම දෙනාගේ සුබ පැතුමුත් අනිවාර්යයෙන්ම ආශිර්වාදයක් ලැබෙනවා. අධ්‍යාපන ලබන ශිෂ්‍යයන්ට ගත්තොත් මේ කාලෙදි 2026 වර්ෂයේදී ඔබ යම්කිසි අවුල්සහගත භවකින් ඉන්නවනම් යම්කිසි ඔබට යම්කිසි මාර්ගෝපදේශනයක් අවශ්‍යයි කියලා ඔබ හිතනවා නම් අනිවාර්යයෙන්ම ඒ මාර්ගෝපදේශනයට යොමු වෙන්න ඔබට හොඳ මාර්ගෝපදේශනයක් සමග අධ්‍යාපනය සැලසුම් කරොත් අනිවාර්යයෙන්ම ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉතාමත් හොඳ සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම ඉතාමත් දීප්තිමත් අදහස් බවට පත් වෙලා ලොකු ජයග්‍රහණ ලබා ගන්න බොහෝ ඉඩකඩ තියෙනවා මේ අධ්‍යාපන ලබන සිසුන්ට. කාන්තාවන් ගත්තොත් 2026 මිථුන ලග්නයේ කාන්තාවන් කියන්නේ විශේෂයෙන්ම හම්බ කරන්න කැමති ඉලක්කයක් තියන ටිකක් කතා කරනවා වැඩි. නමුත් ඔවුන් කම්මැලි නැහැ. කම්මැලි මිථුන ලග්නයේ කාන්තාවක් ඉන්නවා නම් ඉන්නේ ටිකක් කලාතුරකින් ඒ පෞද්ගලික ග්‍රහචාරය අනුව. නමුත් බහුතරයක් මිථුන ලග්නයේ කාන්තාවන් කාර්යශූරයි දක්ෂයි. ඉතින් ඔබට 2026 දී අනිවාර්යයෙන්ම ඔබට ඉලක්කයක් ලැබේ. ඒ වගේම ඔබ ඒ ඉලක්කයට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඔබට ඉලක්කය අතාරින්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම ඒක ඔබගේ ජීවිතයට ආලෝකයක් යහපතක්ම තමයි ඇති කරන්නේ. ඉතින් එහෙම කාන්තාවක් ඒ කියන්නේ මිථුන ලග්නයේ ඔබ තමන්ගේ ඉලක්කයකට යන්න සැලසුමක ඉන්නවා නම් සිතුවිල්ලක ඉන්නවා නම් උත්සාහ කරන්න 2026 වර්ෂය කියන්නෙම ඔබගේ අවුරුද්ද. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් නම් ඔබට ලොකු විශාල පීඩාවක් ඇති වෙන සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නේ. නමුත් ඔබ මිථුන ලග්නයේ කාන්තා පුරුෂ දෙපාර්ශ්වෙම ගොඩක් වැඩ කරයි. ගොඩාක් මහන්සි වෙලා කැපවීම වැඩ කරයි. ඒකින් අර ඒ කියන්නේ තමන්ගේ ශරීරය වෙහෙසලා වැඩ කටයුතු කරන නිසා ආතතියක් හිස රදයක් මහන්සිය අන්න ඒ වගේ දේවල් තමයි ඇති කරන්නේ. ඒ වගේම සංචාර මගින් ලැබෙන ප්‍රතිඵල කොහොමද කිව්වොත් මධ්‍යම ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ඉතින් මේ නිසා ඔබ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඒ කියන්නේ වැඩ කරන අතරෙම තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධෙනුත් තමන්ගේ ශරීරය සම්බන්ධෙනුත් ටිකක් අවධානය යොමු කරොත් ඒක වඩාත් යහපත් වෙනවා. ඒ හැර මිථුන ලග්නයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් ගත්තොත් ඔබටත් ඉතාමත් යහපත්. ඔබත් හිතාගෙන ඉන්නවා නම් තමන්ට යම් කිසි දෙයක් ඉෂ්ට කරගන්න බැරි වුණා ජීවිතේ ඒ දේවල් මම කරන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම කරන්නේ ඒ සියල්ලක්ම සාර්ථක වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා වාසනාව තියෙනවා. මොකද මිථුන ලග්නයේ ජ්‍යෙෂ්ඨයන් කියන්නේ අත්දැකීම් බහුල පිරිසක්. මොකද ඔවුන් කුමන දෙයක් කරත් එතන ප්‍රවීණත්වයක් ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ යම්කිසි උපදෙසක් ලැබුණොත් ඒ ප්‍රවීණ අදහසක් ලැබෙන්නේ. ඉතින් ඔබ
මිථුන ලග්න හිමි ජේෂ්ඨයෙක් නම් ඔබට බය නැතුව මේ 2026 වසරේදී තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න වාසනාව තියෙනවා. ඉතින් 2026 වර්ෂයේ මිථුන ලග්න හිමි ඔබට ඉතාමත් වාසනාවන්ත වර්ෂයක්. ඒක හරියට ප්‍රයෝජනය ගන්න එක තියෙන්නේ ඔබේ අතේ. වගේම ඔබගෙන් කාට හරි කෙනෙකුට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පෞද්ගලික කෙන්ද පරීක්ෂා කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මට යොමු කරන්න පුළුවන් කැමති නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දැම්මහම ඔබට වැඩි විස්තර දැනගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඉතින් මම ඔබ සියලුම දෙනාට ලබන්නා වූ 2026 වර්ෂයේ වාසනාවන්ත සුබ වර්ෂයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.